Hello friends, අද ගෙනාවේ සුපිරිම ගේම් එකක් මචන්ලා මේකේ නම නම් අහන්න එපා මම දන්නෙත් නෑ. ඉතින් මචන් නම දන්නේ කියලා හරියන්නේ නෑ. ඉතින් මචන් මේක පාට ග්‍රැෆික් තියෙන පොඩි ගේම් එකක්. මෙච්චර ග්‍රැෆික් තියෙනවා ඒ නිසා පෙලක් සමහර ෆෝන් වල හොල්ලන්නවත් බෑ. මේකේ අපේ ෆෝන් එකෙන් ලැග් වෙනවා. ඔයාලා ෆෝන් එකේ මොකද්ද දන්නේ වෙන්නේ? මම පින් කමෙන්ට් එකක මේකේ ලින්ක් එක දාලා තියන්නම්. පින් කමෙන්ට් එක හරිද? ඉතින් මචං මේකේ වෙනවනේ ලැග් එක. ඉතින් මචං මම වීඩියෝ බලලා තමයි නැතුව ප්ලේ කරන්න බෑනේ බං. ඒ වෙනවනේ ලැග් වින්ද. මෙන්න මේ ලීවල යන්න ඕනේ. ඔයාලා ෆෝන් වල මේ ගේම් එක කොහොමද පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. පේනවනේ හැරෙන්නේවත් නැහැ ලැග් වෙනවා. පෙලක් ෆෝන් වල මම හිතන විදිහට හොල්ලන්නවත් බෑ මේ ගේම් එක. ඉතින් මචං මෙතන වලම් මතුවෙනවා. අපි එතෙන්ට යන්න ඕනේ. ඉතින් මචං පේනවනේ ලැග් විල්ල. ඉතින් මචං මෙන්න මේක උඩින් පනින්න ඕනේ. ඉතින් මචං චූට්ටක් හයිඩ් වලම කොච්චර ග්‍රැෆික්ද කියලා. ඉතින් මචං හැයියන්නට අන්න එහෙම. ඉතින් මචං පේනවනේ කොච්චර ග්‍රැෆික්ද කියලා. අඩුම ගානේ මේක හොල්ලන්නවත් බෑ මම මේක හනුණා. පෙළ ෆෝන් වල යද්දිම ලැග් වෙනවා. ඉතින් මචං මේකේ එක තැන් වල අර තැන් වල යන්න ඕනේ මචං. මේ දැස්තිගේ වීඩියෝ ගේන්නත් බෑ උනේ. පොඩ්ඩක් දන්නේ නැද්ද? දාන්න දුන්නා මචං. ඕවර කරනකොට බං අපි මචං මෙන්න මෙතනින් පයින්න ඕනේ. පොඩි වෙලාවකින් මේකේ මේ ප්ලේ කරන්න දහම් වර්ගෙන් නම් ග්‍රැෆික් ඉන්නකම මේ දෙන්නම් කලින් යකට කොච්චර ග්‍රැෆික්ද ඉක්මනට සබ්ස්ක්‍රයිබ් කරලා 5000 කරමු අපි. යන්නෙම ලක්ෂේ ඕනේ ලක්ෂේ ගහගනින් අනිත් පැත්තේ ලක්ෂය ගහගනින් අනිත් පැත්තේ. දැන් ඕනේ 50 හොඳේ. දැන් ඕනේ 50. ඉතින් මචං ඕම් බලන්න එතන වෙන දේ අම්බෝ යකෝ සුද්දෝ ග්‍රැෆික් එක හිතනේ. ඒ දැක්කනේ විච්ච දේ ඔන්න ඔය තමයි මචං මේ කෙල්ලට බලේ එන්නේ. මචං සුද්දෝ මෙන්න මෙතෙන් ගියා. ඔයාලගේ ෆෝන් එක ලැග් වෙනවනේ මට කරන්න දෙන්නේ එහෙනම් මේ වීඩියෝ බලන්න නැතුව ඉන්නේ තමයි හොඳම රාජකාරිය. ඉතින් මචං අපි මේ පෙට්ටි කඩ යන්න ඕනේ. දැන් මම දැක්කේ මචං මේ දාස්ටිගේ වීඩියෝ ගේන්න බැවුනේ. මචං පිස්සු උනක් හදිලා මචං. පිස්සු උනක් කිව්වේ. එහෙම යන්නේ මචං. මෙන්න මේ උනක් හදිලා පිස්සු උනක් නෙමෙයි හොඳ උනක්. අන්න ඒකයි මචං මේ දාස්ටිගේ වීඩියෝ ගේන්න බැවුනේ. නියම මචං ගේම් එක නම් ඉවරයි මචං මේ ටික කාඩ්ලා දැම්මට පස්සේ ඉතින් මචං මේ ටික කාඩ්ලා දාමු විනාඩියට. අරෝ පිටුවකට බලයා අනේ යකෝ මෙතන කැඩෙන්නෙත් නෑ. හරි කඩාගෙන අම්බෝ සවුන්ඩ් එක පොඩ්ඩක් අඩු කරමු මචං. අපි ෆෝන් එකේ සවුන්ඩ් එක තිබ්බට කවන්නේ. වැඩ කියලා සවුන්ඩ් එක අඩු කරගන්න ඉතින්. මේ මොකද්ද මේ නිකන් ඉනිම එකක් වගේ පුට්ට යන්නේ. මෙහෙට නෙවෙයි බං එන්න ඕනේ. වඩාත් පිස්සුද මන්ද. මෙහෙට නෙවෙයි මචං එන්න ඕනේ. අනේ මචං මෙතන නෙමෙයි. අයියා මචං පේනවනේ ලැග් එක. මචං ලැග් වෙනවා ගණන් ගන්න.
එපා මචං. ඔයාලා ෆෝන් එක ලැග් වෙනවද නැත්නම් අපේ ෆෝන් එක ලැග් වෙනවා විලක් වෙලාවල් වලට. ඉතින් දැන් නම් ලැග් වෙනවා මචං. මීට් ඔෆ් ස්කිය කියන ගේම් එක දාගත්තා මචං. ඉතින් ඒක ප්ලේ කරන්න තියා හිතන්නවත් බෑ හොල්ලන්නවත් බෑ. මං කොහොමයි මීට් ඔෆ් ස්කිය ගේම් එක කියනවා ආච්චිට හාල් ගන්න ලැග් වුණා මචං. වැඩේ කියන්නේ ලැග් වෙන එක තමයි වැඩ. නැත්තම් වෙන එකක් නෙමෙයි. ලැග් වෙනවා මචං. ඉතින් නෙමෙයි තරම් ලැග් වෙනවා. ඉතින් මචං මේ පට්ට අමාරුවෙන් තමයි මේ ගේම් එක ගහන්නේ. මෙන්න මේ පෙට්ටි ටික කඩාගමුකෝ. ඔය පෙට්ටියේ මොනවයි තියෙන්න ඕනේ. පෙට්ටිය එහා පැත්තේ තියෙනවා. ඉතින් මචං මෙන්න මේ හුඹ හාස්කෙන් ඔයාලා ෆෝන් එක ලැග් වෙනවා. ඉතින් ඔයාලා ෆෝන් එක ලැග් වෙනවා නම් මේ වීඩියෝ එක බලන්නේ නැතුව අත්හැරලා ගන්න නිකන් මං කැඩි වගේ හිතනවා. ඔයාලා ෆෝන් එක කෙලින්ම නැතිව පිස්සුද බං. ඔයාලා ෆෝන් එක ලැග් වෙන්නේ නැත්තම් මං පිස්සෙකද? හරි මචං මං කියවන්න ඉන්නම්. මේක ලැග් වෙනවනේ මචං. බලපංකෝ මේකේ කේස් එකක් තියෙනවනේ මචං. මේ ලැග් වෙන එක ඒක නම් චිට හාර මෙතන උඩින් පයින්න ඕනේ මචං. මම වීඩියෝ බලද්දි එකෙන් මෙතනින් පැන්න. හරිද? ඉතින් මචං මම මේ රෙකෝඩ් කරන රෙකෝඩරේ කියන්නේ මේ රෙකෝඩ් කරන ස්ක්‍රීන් රෙකෝඩර් එකේ ෆෝන් එකේ මාරි ඒකෙන් රෙකෝඩ් කරන්නේ. ඉතින් මචං මේ රෙකෝඩ් කරද්දි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ෆෝන් එකේ රෙකෝඩර් එකෙන් වැඩි වෙලාවක් රෙකෝඩ් කරන්න බෑ. ඉතින් මචං ඔන්න අපි හිතන්නේ හොයාගත්තා. ෆෝන් එක රෙකෝඩ් කරන එකෙන් වැඩි වෙලාවක් රෙකෝඩ් කරන්න බෑ. 40 ගානක් 30 ගානක් වගේ තමයි රෙකෝඩ් කරන්න පුළුවන්. ඉතින් මචං ඵලයන් ඔන්න නිදානේ හොයාගත්තා මචං. ඕකෙන් එළියට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් නිදානේ ගේම් එක ඉවරයි. එතකොට ලැග් වුණා මචං. ගන්න එපා. ලැග් වෙලා කොහෙටද යනවා. ඉතින් මචං පිටිපස්ස වැහුණාද ඉස්සරහද? ඔව් මචං පිටිපස්ස වැහුණා. ඉස්සරහ තමයි ඇවිල්ලා ගින්නේ. ඔය යම ආයෙ ලැග් වුණානේ. ඒකේ මල ලැග් වෙනවා මචං. ගණන් ගන්න එපා. ඉතින් මම කියනවනේ ගේම් එක පට්ට ලස්සනයි. ඉතින් පට්ට ලස්සනයි ග්‍රැෆික්ස් තියෙනවා. ඉතින් මේ වගේ ලැග් වෙන එක තමයි මචං ඉන්නේ. මචං ඔන්න අපි ගේම් එක ඉවර කළා. ඔන්න ඔතෙන් තමයි මචං සුපි මාතල්ම වැඩ යන්නේ. ඔන්න මචං ගේම් එක ඉවරයි. ඉතින් ඔයාලට බලාගන්න බලන්න මෙන්න මේ විදිහට ග්‍රැෆික්. ඉතින් මචං ගේම් එක ඉවරයි. ඉතින් මචං ඔයාලා මොනවද කියන්නේ මේ ගේම් එක ගැන මම පින් කමෙන්ට් එකක මේ ගේම් එකේ නම දාන්නම්. ඉතින් මචං මේ ගේම් එකත් ඔයාලා අනිවාර්යෙන්ම ප්ලේ කරලා බලන්න ඕනේ. අනිවාර්යෙන්ම ප්ලේ කරන්න ආස ගේම් එක ප්ලේ කරලා බලන්න. එහෙනම් මං අදට ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.